හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මං අද පුංචි ඩේ ව්ලොග් එකක් අරගෙන ආවා ළමයි. එහෙනම් අපි ඉක්මනට මේසේ හැම අස් කරගෙන මූණ හැම හොදගෙන ඇවිල්ලා අද දවසේ වැඩ ටික පටන් ගමු ළමයි. එහෙනම් ඉතින් මූණ එහෙම හොදගෙන මම කිරිහෙකුත් හදාගෙන ආවා ළමයි. දැන් මේකත් බොන ගමන්ම අද දවසේ වැඩ ටික පටන් ගමු. මුලින්ම පොඩි පාඩම් වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කරගෙන ඊට පස්සේ පොතක් තියෙනවා කියවන්න. ඒක කියවන්න කියලා තමයි හිතුවේ ළමයි. එහෙනම් ඉතින් මුලින්ම අපි අද දවසේ පාඩම් වැඩ ටික කරලා එමු. ඔන්න ඉතින් මම පාඩම් වැඩ ටිකත් පටන් ගත්තා. පාඩම් වැඩ ටික පටන් අරගෙන ටයිමර් එක තියාගන්න බලනකොට තමයි මතක් වුණේ ළමයි මම ෆොරෙස්ට් ඇප් එක ගන්න ඕනේ කියලා. මොකද මගේ ෆෝන් එකේ කලින් ඒ ඇප් එක තිබ්බා. ඒත් මම ෆෝන් එක රීසෙට් කරා. ඉතින් එතකොට ඇප් එක ගියා. ඊයේ තමයි මම ෆෝන් එක රීසෙට් කරේ. මට ආයිමත් ගොඩක් ඇප් තාම ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණා. ඉතින් මම මේ වැඩ අස්සෙම දැනට ටයිමර් එකකින් වෙලාව තියාගෙන ෆොරෙස්ට් ඇප් එකත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. ගොඩක් වෙලාවට මම පාඩම් වැඩ කරනකොට ෆොරෙස්ට් ඇප් එකෙන් ටයිමර් එක තියාගන්නවා. එතකොට මට පාඩම් කරන වෙලාව කොච්චරද කියලා බලා ගන්න පුළුවන්. මම හිතනවා ඉගෙන ගන්න ගොඩක් ළමයි නෙමෙයි ඊට අමතරව ගොඩක් දෙනෙක් දන්නවා ඇති කියලා මේ ඇප් එක ගැන. ඇත්තටම ඉගෙන ගන්න ළමයිට නම් ගොඩක් වටිනවා මේ ඇප් එක.
දැනට මම මේ වැඩ ටික පොඩ්ඩක් නැවැත්තුවා. මේ වැඩ ටික නවත්තලා මේස එහෙම අස් කරලා දැම්මා. මොකද බලු පැටියව නාවලා මාත් වොෂ් එකක් දාගෙන එන්න ඕනි කියලා හිතුණා ඉක්මනටම. වහිනවා මේ දවස් ටිකේ ළමයි. ඉතින් අවුවක් වැටෙන වෙලේ ඉක්මනට නාගත්තා නම් හොඳයි කියලා හිතුණා. ඒක නිසා මං ඉක්මනට මේ ටික අස් කරලා ඊට පස්සේ ඉතින් බලු පැටියවත් නාවලා මාත් වොෂ් එකක් දාගෙන එන්නම් ආයිමත්. මේ ඉන්නේ ඉතින් ළමයි මගේ බලු කෝලම ඔයාලට මතක ඇති ඉස්සර චුටි දවස්වල මෙයාව දැන් නම් ඉතින් ටිකක් ලොකුයි මේ ඉන්නේ වැස්ස නිසා හොඳට ඇඳට වෙලා නිදිය ගන්නවා වෙන වැඩක් කියලා කරන්නත් නෑ නේ ඉතින් නිදා ගන්න වැරෙන්න එහෙනම් ඉතින් ඉක්මනට මෙයාවත් නාවලා මාත් වොෂ් එකක් දාගෙන එන්න ළමයි ඔන්න එහෙනම් ඉතින් ඉක්මනට වොෂ් එකක් දාගෙන ආවා ළමයි මම උදෙන්ම මට කුරියර් සර්විස් එකෙන් කෝල් කරා පාර්සල් දෙකක් තියෙනවා කියලා. ඒ අතරම මම ගාව පාර්සල් එකක් තියෙනවා මට ආපහු රිටර්න් කරන්න ඕනේ. ඉතින් ඒකත් එයාලටම දෙන්න ඕනේ පාර්සල් එකක්. එයා දැන් ළඟම එනවා කිව්ව නිසා මම ඒ පාර්සල් එකක් ළඟට ගත්තා. ඒ අතරම පොඩ්ඩක් මේසෙ වෙනස් කරන්න ඕනේ කියලාත් හිතුවා ළමයි. තව දෙයක් ළමයි. බලන්නකෝ මම මේ අලුතෙන් ඇප්ලයි කරපු නෙල් කලර් එක හොඳයිද කියලා මම වොෂ් එකක් දාන්න ගිය අතර වොෂ් එකක් දාලා ඉවර වෙලා මම ඉක්මනට නේල් කලර් එකක් මාරු කරගත්තා. මොකද කලින් එක මැකිලා තිබ්බේ. තැන් වලින් ටික මැකිලා තිබ්බේ. ඔයාලට මුල් ටිකේදී ඒක නෝට් වෙන්න ඇති සමහර විට. ඉතින් මම අලුත් නේල් කලර් එකක් ඇප්ලයි කරා. බලමුකෝ අපි කුරියර් සර්විස් එකෙන් එන පාර්සල් එකෙත් මොනවද තියෙන්නේ කියලා. ඔන්න කුරියර් සර්විස් එකේ කෙනෙක් ආවා. එයාගෙන් පාර්සල් දෙකක් ගත්තා ළමයි. ඉක්මනට මේ පොත් ටිකත් මෙතනින් තියාගෙන අපි බලමුකෝ පාර්සල් එකේ මොනවද තියෙන්නේ කියලා. අනික ළමයි ඔයාලට මතක ඇති මං කලින් වීඩියෝ එකකදී මම පොත් වගේක් ඕඩර් කරපු ටිකක් මම වීඩියෝ කරලා දැම්මා. ඉතින් එතනින් මට ඔන්න ඔය පොත් ටික විතරයි තාම කියවන්න තියෙන්නේ. ඉතුරු පොත් ඔක්කොම ටික කියවලා ඉවරයි. ඉක්මනට ඔය පොත් ටිකත් කියවලා ඉවර කරන්න ඕනේ ළමයි. එහෙනම් ඉතින් දැන් බලමු මේ පාර්සල් වල මොනවද තියෙන්නේ කියලා. මෙතන මෙන්න මේ පාර්සල් එක නම් උඩම තියෙන පාර්සල් එක නම් මම කුරියර් සර්විස් එකේ කෙනා ඉස්සරහම පැකින් කරලා බැලුවා. මොකද කලින් වතාවකත් මෙන්න මේ වගේ ෆෝන් එකක් තමයි ඕඩර් කරලා තිබ්බේ. ඒක මම නෙමෙයි අයියා ඕඩර් කරලා තිබ්බේ අයියට. ඉතින් ඒකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මම ඔන් කරලා බලද්දි සිම් එකක් දැම්මම සිම් එක වැඩ කළේ නැහැ. දාපු සිම් එක පෙන්නුවේ නැහැ ෆෝන් එකේ. ඉතින් එයාලට කතා කරාට පස්සේ එයාලා ඉතින් කිව්වා ඒක එවන්න අලුත් එකක් එවන්නම් කියලා. මුලින් නම් ඕඩර් කරලා ගෙන ගත්තේ මේ වගේ ෆෝන් එකක් නෙමෙයි. ඒකේ ෆොටෝ එකක් මම උඩින් දාන්නම්කෝ. ඒකත් හරිම ලස්සනයි. මේ දැන් ගෙනාවේ ඒ වෙනස් විදිහේ ෆෝන් එකක්. ගෙනාවේ කියන්නේ මට නෙමෙයි ඉතින් මේ ටික අයියට. මොකද එයා ලංකාවට ආවහම බටන් ෆෝන් එකක් පාවිච්චි කරන්න ආසයි කිව්වා. ඉතින් එයා තමයි ඕඩර් කරලා ඉතින් ගෙන්න ගත්තේ. ඒක ඉතින් මගේ නමට තමයි එවලා තිබ්බේ. ඉතින් දැන් මේ ෆෝන් එකටත් අපි ඉක්මනට සිම් එකක් දාලා බලමු කොහොමද තත්ත්වය කියලා. මොකද කලින් එකෙත් මම එහෙමම පැකින් එක පිටින්ම තියලා තියන්න හදලා ආයිමත් නිකමට පැකින් කඩලා ෆෝන් එකට සිම් එක දාලා බැලුවේ. ඒකෙන් හොඳට ගියා ළමයි. නැත්තම් එහෙම ඔක්කොම ඉවරයි. මොකද ගොඩක් කල් තියාගෙන අපි ගාව මාරු කරන්න බෑනේ. ඒක නිසා දැන් අපි ඉතින් මේකත් බලමු කොහොමද මේකේ තත්ත්වය කියලා. ඊට පස්සේ අනිත් බොක්ස් එකේ නම් තියෙන්නේ චැනට් එකේ ප්‍රොඩක්ට් එක. ඒ ටිකත් බලමු ඉස්සෙල්ලා මේකේ වැඩ ටික අපි ඉවර කරගෙන ඉමුකෝ ළමයි. මුලින්ම මේ ෆෝන් එක වැඩ කරනවද කියලා බලාගෙන ඉමුකෝ.
විදිහට මේ ෆෝන් එකේ නම් කිසි අවුලක් නෑ ළමයි. සිම් එකක් දැම්මහම ඒකත් පෙන්නුවා. කෝල් එකකුත් අරගෙන බලමු. කෝල් එකත් යනවා. ඒ කියන්නේ කෝල් එකත් ඇහෙනවා කතා කරනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං හිතනවා මේ ෆෝන් එක අවුලක් නැතුව ඇති කියලා. බලමු. කලින් එකේ අර සිම් එක ඒ සිම් ට්‍රේ එකේ අවුලක් හින්දා තමයි මං හිතන්නේ වැඩ කළේ නැත්තේ. මං හිතනවා මේ ෆෝන් එක ගොඩක් හොඳයි කියලා ඉවර වෙලා. දැන් ඉතින් මේක ආයිමත් පැකින් කරලා තියෙනවා අයියා වහම එයාට පාවිච්චි කරන්න දෙන්න. ඔන්න ඊළඟ පාර්සල් එකේ තියෙන්නේ ළමයි ඉතින් ජැනට් එකේ ෂැම්පූ කන්ඩිෂන් ඔය ක්‍රීම් ස්ක්‍රබ් ඒ වගේ දේවල් ටිකක් මම ඒ දේවල් ඔයාලට ඒ කියන්නේ මෙහෙම පාවිච්චි කරන්න කියලා වෙලා එයාලට ප්‍රොමෝට් කරන වීඩියෝ එකක් නෙමෙයි ළමයි මට අවශ්‍ය දේවල් ටිකක් මම ගත්තේ ඒ ටික ඉතින් ඔයාලා එක බෙදාගත්තොත් හොඳයි කියලා හිතුවා අවශ්‍ය දේවල් ටිකක් කියන්නේ මම පස්සේ ගන්න කියලා කාඩ් එකට ඇඩ් කරලා තිබ්බ දේවල් ටිකක් තමයි ඔය මට හම්බුනේ මොකද ඉතින් අයියා ගත්තාම ඕනේ කරන එපා කරන කොහොම වුණත් මම ආස මොනා හරි දෙයක් තිබ්බොත් අනිවාර්යෙන් එයා මට ඒක අරන් දෙනවනේ. ඉතින් ඒ වගේ තමයි ඉතින් මේ ටිකක් මට එයාගෙන් තමයි හම්බුනේ. මම ජැනට් එකේ කලින් නම් ස්ක්‍රබ් එකයි ෆේස් පැක් එකයි එහෙම පාවිච්චි කරලා තියෙනවා අවුලක් නැහැ. ඉතින් කලින් ඒවා පොඩි ටියුබ් පාවිච්චි කළේ. ඒක නිසා මට අවුලක් වුණ නැති හින්දා මම මේ ඒකේ ලොකු කප් වලින්ම ගෙන්න ගත්තා. අලුතෙන් අර එයාලගේ C විටමින් මොනවද බ්ලීචින් ක්‍රීම් එකක් ගෙන්න ගත්තා කොහොමද කියලා බලන්න. බලමු කොහොමද කියලා වෙලා මොකද ගොඩක් ක්‍රීම් වර්ග මට හරියන්නේ නැහැ. මට ඉක්මනට ඇලර්ජික් වෙනවා. මේ වෙනකන් නම් මට හරි ගියේ ජැනට් එකේ ෆේස් වොෂ් එක, ක්‍රීම්, මොයිස්චරයිසර් එක, ඒ වගේ ස්ක්‍රබ් එක, ෆේස් පැක් එක ඒ දේවල් වලින් මට ඇලර්ජික් එකක් වුණේ නැහැ. ඉතින් මම එක දිගටම ඒ ප්‍රොඩක්ට් තමයි පාවිච්චි කරන්නේ. අමතරව මේ පාර මම එයාලගේ ෂැම්පූ කන්ඩිෂන් එකයිත් ගෙන්නගෙන බැලුවා කොහොමද කියලා වෙනසකටත් එක්ක. ඒ අතර ඉතින් මම අයියට ගන්න කියලා ක්‍රීම් එකකුත් කාඩ් එකට දාගෙන ඉඳියා. ඒකත් අයියා ඕඩර් කරලා තියෙනවා. බලමු මේ ටික බලමු කියන්නේ මම කලින් පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා අවුලක් නම් උනේ නැහැ මට. ඉතින් මම හිතුවා ඔයාලට මේ මම ගෙන්න ගත්ත බඩු ටික පෙන්නුවොත් හොඳයි කියලා. ආයිත් කියනවා මුලින් කිව්වා වගේ මම මේ යාළුව ප්‍රොමෝට් කරන වීඩියෝ එකක් නෙමෙයි ළමයි. කිව්වා ළමයි මම මෙතන බ්ලීචින් ක්‍රීම් එකයි no marks treatment කියන ක්‍රීම් එකයි ගත්තේ නම් ආසාවට. අර ඔය YouTube එකට ගියාම එක එක වීඩියෝස් වල පෙන්නනවනේ. ඉතින් ඒ ආසාවට තමයි අරගෙන බැලුවේ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා බලා ගන්නත් එක්ක. දැනට මම දවස් දෙකක් විතර බ්ලීචින් එක ඇප්ලයි කරා. එහෙමට ඉතින් මට වෙනසක් දැනුනේ නැහැ. ලොකුවට මගේ හැමේ සුදු වෙන්නේ කියලා දෙයක්වත් නැති හින්දා දන්නේ නැහැ. මට එහෙම ලොකුවට වෙනසක් දැනුන්නේ නැහැ. හැබැයි මේ මම අර ගොඩක් පෙරක් සුවඳ වලට කැමති නැහැ. ඉතින් ඒකේ සුවඳට මම ඉච්චර කැමති නැහැ. ඉතින් මම දිගට මේක පාවිච්චි කරයිද කියන්න බෑ. කොහොමද මට ඒකේ ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. ඊට පස්සේ no marks treatment කියන එකත් මගේ මූණේ පිම්පල් පැච් දෙකක් විතර තියෙනවා. ඒකේ මම ඇප්ලයි කරා. තාම නම් මට වෙනසක් නැහැ. බලමු ඉස්සරහටත් ඇප්ලයි කරලා වෙනසක් තිබ්බොත් ඔයාලටත් අනිවාර්යෙන් කියන්නම්. මුලින් කිව්වත් වගේ ඇත්තම කිව්වොත් ඒ දෙක නම් මම ගෙන්න ගත්තේ ආසාවට. නැතුව අවශ්‍යතාවයකින් නම් නෙමෙයි ළමයි. මෙතන අනික් දේවල් ටික නම් මට අවශ්‍යයි. මොකද මම ඉස්සෙල්ලා ඉඳන් ඒ දේවල් පාවිච්චි කරා. මෙතනින් බ්ලීචින් එකයි no marks treatment එකයි අරුණාම මම පාවිච්චි නොකරේ ෂැම්පූ එකයි කන්ඩිෂන් එකයි විතරයි ළමයි. ඒ ප්‍රොඩක්ට් හතර විතරයි. මම මෙතනින් ෂැම්පූ එකයි කන්ඩිෂන් එකයි දවස් දෙකක් විතර දැනට පාවිච්චි කරා. ඇත්තම කිව්වොත් ඒ දෙක නම් හොඳයි ළමයි. මම මීට කලින් ගොඩක් වෙලාවට ඩ්‍රීම් බ්‍රෝන් එකේ ඒවා විතරයි පාවිච්චි කරේ. කොණ්ඩේ ස්ට්‍රේට් කරපු කාලේ නම් බිලවුස් එකෙන් පාවිච්චි කරා. ඒත් ඒක මට සෙට් වුණේ නැහැ. ඉතින් ඒතර කොණ්ඩේ හදපු කාලේ ඉතින් ඒක පාවිච්චි කරන්න ඕන නිසා ඒක පාවිච්චි කරා. නැතුව මම දිගටම පාවිච්චි කරේ ඩ්‍රීම් බ්‍රෝන් එකෙන්. මම දැන් මේකත් ඇප්ලයි කරලා බැලුවා. ඇත්තම කිව්වොත් ඒකේ අවුලක් නැහැ ළමයි. ඒක හොඳයි. ඔනේ ඉතින් ළමයි අදට මට යන්න වෙලාවත් හරි. මම ඉතින් අද දවසේ අන්තිමටම මෙන්න මේ පොත තමයි කියවන්න ගත්තේ. එහෙනම් ඉතින් හැමදාමත් වගේම මගෙත් එක්ක එකතු වෙන ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩක් ආරියක් ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ඔන්න මාව subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම් ළමයි. ආයෙත් අලුත් වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. බුස්සන්නයි.